හෙල්ලෝ ගයිස් ඔන්න අදත් මට වීඩියෝ එකක් කරන් ආවිල්ලා තියෙනවා. අපිට ඇවිල්ලා තියෙනවා ගෝල්ඩන් රින් කියලා ඉවෙන්ට් එක. අද යන්නේ ඉවෙන්ට් එක ස්පෙන් කරන්න. අපි දැන් යමු වීඩියෝ එකට. අපි මුලින්ම දෙපාරක් වගේ ක්ලියර් කැස් කරගෙන ඊට පස්සේ කැරක්ටර් එක මාරු කරගමු. සුපුරුදු විදියට මම මේ කැරක්ටර් එක දාගන්නවා. ඊට පස්සේ මේ දාගෙන පිස්ටි ස්කින් එක අයින් කරලා මම මෙම්බර්ෂිප් එකේ ඩයමන්ඩ් ටිකක් තියෙනවා. ඒ ටිකත් ක්ලේම් කරගමු. දැන් ඩයමන්ඩ් 3303ක් තියෙනවා. තවත් තුන් පාරක් වගේ ක්ලියර් කැස් කරගෙන අපි යමු ඉවෙන්ට් එක පැත්තට. මෙන්න මේ විදියට බලා ගන්න පුළුවන් අලුතෙන් ආලා තියෙන ගෝල්ඩන් රින් කියන ඉවෙන්ට් එක. ලස්සන ඩිසයින් කරපු මෙන්න මේ බන්ඩල් එකත් එක්ක තව M2 ගන්න ස්කින් එකකුයි පිනාට ගන්න ස්කින් එකකුයි තව බන්ඩල් දෙකක් ඇවිල්ලා තියෙනවා අපිට. ප්‍රධාන බන්ඩල් එක අපිට ටෝකන් 200කින් ගන්න පුළුවන්. ෆීමේල් එකට ඒ ගන්නම M2 එක ටෝකන් 150කින් අපිට ගන්න පුළුවන්. M2 එකේ ඇබිලිටි වැලුවොත් එහෙම මේ movement speed double damage එකයි velocity speed එක අඩු කරලා තියෙනවා. මමත් අපි ඩවුන්ලෝඩ් වෙන්න දාලා මෙන්න මෙතන P90 ස්කින් එක බලා ගන්න පුළුවන් රේන්ජ් එකයි accuracy එකයි movement speed එක අඩු කරලා තියෙනවා. තවත් අපිට loot box දෙකක් බලා ගන්න පුළුවන්. so loot box එකයි backpack එකයි. හරි අපි මුලින්ම gold වලට ස්පින් එකක් කියලා ඉමු. 10 ස්පින් එකක් දෙමු. අන්නකින් බන්ඩල් එකක් වයිදුනා. ලක් එකක් නැති වෙයි දන්නේ නැහැ ඉන්න ඉවෙන්ට් එකට. ඩයමන්ඩ් රොයල් එක මේ වෙපන් රොයල් එකන ස්පින් එකක් දීවි කරලා අපි යන් ඉවෙන්ට් එක ස්පින් කරන්නේ. මුලින්ම අපි 112 ස්පින් එකක් දීගෙන යමු. මම මෙතන යාට වීඩියෝ එක ස්පීඩ් කරනවා. නැත්නම් ඔයාලට බලන්න කම්මැලි වෙන නිසා. පළවෙනි ස්පින් එක නම් අවුලක් නැහැ. ටෝකන් 7ක් හම්බුණා. මං ගාව ටෝකන් 160 ගානක් තිබ්බ ස්පින් කරන්න ආවේ. ආපහු ගෝල්ඩ් රෝල් එක කරපොලින් ක්‍රික් එකක් යූස් කරලා අඩුවට ගන්න බලමු මම කොහොමද. ඩයමන්ඩ් 1000ක් වගේ තැනකට විදන් කරන්න ඉතින් ඉන්න. බලමු ඩයමන්ඩ් 1000කින් මොනවද හම් දෙන්නේ කියලා. ඔන්න මේ ස්පින් එක නම් වාසි ටෝකන් 10ක් වදුනා. ඔක්කොම ටෝකන් 16ක් ආවේ ඒ ස්පින් එකේ. පොඩි ලක්ෂයක් තියෙනවා. ඕඩේවලු ආර ස්පින් කරන ගමන් ක්‍රික් එකක් යූස් කරලා මේ ඉවෙන්ට් එක ස්පින් කරන්න. We all deserve the truth. අයිගෙන ටෝකන් 11ක් ආව. දැන් නම් ටෝකන් තියෙනවා බන්ඩල් එක ගන්න. කමක් නැහැ අපි තව ඩයමන්ඩ් එකක් ස්පින් කරගෙන යමු මේ ඉවෙන්ට් එකට. මොකක් හරි අඩුවට ආවොත් වාසිය. අපෝ ගෝල්ඩ් රෝල් එකක් ස්පින් කරමු. අන්න බන්ඩල් එක වැදුනා. ඔයාලත් ගෝල්ඩ් රෝල් ස්පින් කරන ගමන් මේ රින් ඉවෙන්ට් එක ස්පින් කරන්න. අඩුවට දේවල් එන chance එකක් තියෙනවා. මේකත් අපි දැන් ෆොටෝ එකක් ගහගෙන අපි යම් මේ ඉවෙන්ට් එකත් එක්ක ආපු ප්‍රධාන බන්ඩල් එකක් ස්කෑන් කරගන්න. අපි ඊට කලින් තව ඩයමන්ඩ් 25ක් දීලා බලමු මොකක් හරි ආවොත් එහෙම කියලා. මොකක්වත් නැහැ. අපි යන් ස්කෑන් කරගන්න බන්ඩල් එක. ඔන්න ගස් එන අලුතෙන් ආපු 24k woof කියන බන්ඩල් එක අපරන් දැන් අපි දැන් මේක දාලා බලමු කොහොමද කියලා. කැරක්ටර් එකක් මාරු කරගෙන ඔය ඩයමන්ඩ් 1000ක් වගේ තියාගෙන ස්පින් කරලා බලන්න. මම හරි බන්ඩල් එකක් අඩුවට වදින්න අවස්ථාවක් තියෙනවා. බලක් ඩයමන්ඩ් 1000ක් 1200ක් වගේ ගානකින් අනිත් සුදු පාට බන්ඩල් එක වැදුනා.
මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් තේම Oh මම man, බණ්ඩල් I එක should have finished those deep fried chicken ලස්සන wings from last ඩිසයින් කරලා night. තියෙන බණ්ඩල් එක. Starving. මේ account එකේ පැත්තට ගිහින් බලමු කොහොමද කියලා. 無料検証 ඔය මේකට මාක් කරේ මම නන්දමුකුත් අන්දලා බලමු. මේ ගොළුව නම් පොඩ්ඩක් සෙට් වෙන්න ඕක තමයි ලස්සනට මේ දෙන්නේ. තාත්තා අපි මේක දාලා බලමු කොහොමද කියලා. ලස්සනට තියෙනවා. Oh man. Oh man, I should have finished those deep fried chicken wings from last night. අපි දැන් අනිත් බණ්ඩල් එක දාගෙන බලමු මේක කොහොමද කියලා. ඒකේ ෂර්ට් එක ලස්සනට තියෙනවා. අපි ඒකට කිට් එකක් අඳලා එළියට ගිහලා බලමු කොහොමද කියලා. Oh man. හරි guys ඔන්න ඔදිට මේ බණ්ඩල් එකත් අරන් දැම්මා. Oh man. මට අප්කමින් ඉවෙන්ට් වල වීඩියෝස් නැගස් ටිකම දාගන්න බැරුණා මම ඒ ටික ඉස්සරහට වීඩියෝස් ටිකක් දාන්න. එහෙනම් channel එක subscribe කරන්න ඉතින් subscribe කරලා වීඩියෝ එකට කැමති නම් like එක දාගෙන යන්න. එහෙනම් අදට ගිහින් එන්න හැමෝටම ජය වේවා.